ආයුබෝවන් හැමෝටම ඉතින් කොහොමද? ඔන්න ඉතින් මම අලුත් වැඩක් ආයි ගෙනාවා. අලුත් වැඩක් කියන්නේ ඉතින් ආයි වැඩක් ගෙනාවා. ගමේ කොටේ ඉන්න මිනිස්සු දන්නවා මේක ගැන. නගරේ නම් මම ලොකුවටම දන්නේ නැහැ. මං හිතන්නේ දන්නව ඇති කියලා. මෙහෙමයි. මේකේ මහ ලොකු දෙයක් නැහැ. මේ අපේ දේවල් තියෙන්නේ. හරිද? මේ දේශීය කෑම තියෙන්නේ. එතකොට මේ ඔය ආර්ථික අර්බුදයි කන්න නැහැ කියන අයයි එතකොට එළවලුව ගණන් කියන අයයි මේවා අනම්මනම් කියන අයට තමයි මේ උත්තර ගෙනාවේ. මං ගුවනේ මම ගේන කන්සෙප්ට් එක වවලා කන්නේ. වවලා කන්නේ ඒ දන්නේ මේ මම මිනිස්සුන්ට දෙන්නේ ස්වභාවිකම දේවල්. කාබනිකව හැදිච්ච නියම කෑමක් තමයි මං ගේන්නේ හැමතිස්සෙම. මගේ වැඩේ මං ඉස්සරහට ගේනවා අනිවාර්යෙන් ඔයගොල්ලොන්ට මං ගාවට ඇවිල්ලා ස්වභාවික දේවල් වලින් ලස්සනට රහට කෑමක් කාලේ යන්න පුළුවන් විදිහට මං හදනවා මගේ වැඩේ. ඉතින් මම අද හදලා තියෙනවා මෙන්න වැඩක්. බලන්න මේ කොහිල මෝජුව. ඔයගොල්ලෝ බටු මෝජු කාලා තියෙනවනේ. බටු මෝජු වගේ හදපු කොහිල මෝජුවක් තියෙන. ඉතින් බටු මෝජු වගේමයි කොහිල මෝජුවත්. හරිම රසට අපිට හදා ගන්න පුළුවන් කොහිල මෝජුව. ඊට පස්සේ මේ තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ මේ පරිප්පුත් එක්ක නිකන් කොල කොල වගේ නිවිති කියලා හිතනවා ඇති. නිවිති නෙමෙයි මේ කියන්නේ වැල් කොහිල. මේ වැල් කොහිල කියන දේ අපිට අපේ ගෙවා මේ අවට නම් ඕන තරම් තියෙනවා. වැල් කොහිල කියන දේ අනන්තවත් අපිට කන්න ඕන තරම් මේ පැතිවල වැවෙනවා. ඔය පොල් ගස් දිගේ ඕන තරම් වැවිලා ඇති. මේ වැල් කොහිල කියන එක. හරිද? මේ වැල් කොහිල කියන දේ මාර ගුණයි. අපේ මිනිස්සු දැක දැක ඔහේ යනවා. ඒතර මේ කොහිල කියන දේවල් වවන්න අමාරුවක් නෑ. වතුර යන වලකට දැම්මත් වැවෙනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන මේ පපඩම් වගේ මම බැනගෙන තියනවා මේ අමුතු බැට එකක් දාලා ලස්සනට බැට එකක් දාලා මේ හදලා තිනවා. මේක කොස්කොලේ. මේ කොස් දැල්ල මම බැටර් කරලා තියෙන්නේ එග් එකකින් විතරකින් බැටර් කරලා තියෙන්නේ. මේ කොස් දළු මේ තියෙන්නේ. මේ කොස් දැල්ල. මෙලින් කොස් දැල්ල. හරිද? එතකොට මේක මේ මොකද්ද කියලා මේ කොස් දැල්ල නෙමෙයි මේ තියෙන්නේ කොළ జాතියක්. මේකේ මම වීඩියෝ එකේ අන්තිමටම කියනවා මේක මොකද්ද කියලා පුළුවන් නම් කියන්න. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොනවද කියලා දන්නවනම් මේක ඇත්තටම ගුවොත් මේ නම් මණිපත්‍ර අහලා තියෙන්නේ මණිපත්‍ර මේ ශාකේ මණිපත්‍රයක්. ඔයගොල්ලෝ හොඳට දැකලා තියෙන සමහරක් අය ගොඩක් දුරට දැනනවත් ඇති ගමේ අය නම් දැකලත් ඇති. අර කොළ පාට කොළ ගොඩේ උඩ දැල්ලේ සුදු පාට දළු දෙකක් ඇවිල්ලා ඒක මැද්දෙන් තැඹිලි පාට මලක් කියන ගහක් දන්නවද? අන්න ඒක තමයි මේ තියෙන්නේ. මේක ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න දන්න අය ඉන්නවා නම් මොකද්ද කියලා මේක. මම වීඩියෝ එකේ අන්තිමටම කියනවා මොනවද කියලා. මේ කොස් දැල්ල මේත් ඒ වගේ බැටර් කරලා හදලා තියෙන්නේ. ඇත්තටම මේ අපේ ගමේ තියෙන සාමාන්‍ය ඔහේ වෙවිච්ච කෑම. මේ නම් තියෙන්නේ ඔයගොල්ලෝ දන්න විදියට පුළුවන් නම් කියන්න මේ මාළු. මේ මාළු මේක වෙල් මාළු. මේ වෙල් මාළු එකක් හදලා තියෙන්නේ මිරිසට. ඉතින් මේ බලන්න මේ කිසිම දෙයක් මං ඇත්තටම සල්ලි දීලා ගත්තේව නෙමෙයි. මේ තියෙන්නේ මං මගේ ගෙවත්ත වටේ තියෙන මගේ පරිසරයට තියෙන දේවල්. මේ කොස් දැල්ල ඕනතරම් මම එදා පෙන්න මගේ වත්ත උද්ද විලා මම පෙන්නුවා මේ තියෙන්නේ කොස් කියලා පෙන්නුවානේ. ඉතින් මේවා මේ තියෙන වැල් කොහිල මේ තියෙන කොහිලාලේ මිනිස්සුන්ට කන්න නැහැ කියන්න බෑ. මිනිස්සුන්ට කවදාවත් කියන්න බෑ එළවලු නැහැ අපිට කන්න එළවලු ගන්න බෑ එළවලු ගණන් ඒ කතා කියන්න බෑ. මම මේ තියෙන දේත් එක්ක මිනිස්සු එකතු වුණොත්. ඉතින් ඕගොල්ලෝ මට කතා කරන්න ඕන්ලා කතා කරලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලොන්ට නිකන් නිමාඩුවක් ගන්නකොට තමන්ගේ නිමාඩුව පළදායි විදිහට වැඩ ගන්න ඕන නම් අපි කතා කරලා මට කතා කරන්න එන්න පුළුවන්. ඇවිල්ලා මේ වගේ ගම වටේ ලස්සනට රවුමක් ගහලා අපි එක දේවල් එකතු කරලා රස කෑම වේලක් හදලා අපිම කාලා අපිම රස විඳලා අපේ ඒ දින නිමාඩුව පළදායි කරගමු. ඉස්සරහට මම ආයේ කබාන වැඩේ දිගටම කරගෙන යනවා. කබානේ ගැව්වට පස්සේ ඕගොල්ලොන්ට ඒක ඇතුළෙම ලස්සනට රැයක් වුණත් ගත ගන්න පුළුවන්. ඉතින් මම හදනවා කැම්පින් විදියට. ඉතින් අපිට එතනින්ම එළවලු කඩාගෙන අපිම වවාගෙන එළවලු වලින් රස කෑම වේලක් අපි හදනවා ඉස්සරහට. ඉතින් මම මේ ගෙනාවේ මම මේ වැඩසටහන දිගටම කරගෙන යන අතරතුර මම ගේනවා මොනවද මෙනු වලට යන්නේ කියලා. මම කිව්වා මගේ මෙනු එක වෙනස්. මම ඉන්දියන් කරේ චයිනීස් කරේ දැන් කරන්නේ ශ්‍රී ලංකන් විදිහට. රයිසන් කරි පේනවනේ මේ හැමදේම කිසිම දෙයක් මං සතයක්වත් පීඩම් කරන්නේ නැතුව ඒ කියන්නේ කඩෙන් ගන්න නැතුව එළවලු නැහැ කියලා හොයන්න නැතුව මේ ගෙවත්තාටෙන් හොයාගත්ත දේවල්
මේක මාර රසට විදිහට මාරම විදිහට කල් තියා ගන්න පුළුවන් මේ මෝජු එක. මේ තියෙන මේ කොයිල මෝජු එක රට යවන්න පුළුවන් අපිට. කොයිල මෝජු හදලා කොයිල සම්බෝල් එක වගේ තියෙනවා අපිට හදන්න පුළුවන්. මේක තනිකර තව බැදලි වෙලා ඒක හදන්න පුළුවන්. මේව රට යවන්න පුළුවන් දේවල්. මේ කොස්කොල බව රට යවනවා. ඒක නම් වෙන වැඩකට යවන්නේ. ඊළඟට අපි කියන්නේ සල්ලි තමයි මේ තියෙන්නේ අපේ. අපි ගාව මේ සල්ලි වටේ තියෙන්නේ. එතකොට මේ තියෙන වැල් කොහිල නිවිති වගේ අපිට කන්න පුළුවන්. ඒ වගේ පෝෂ්‍යදායී කෑම පරිප්පුවකට දැම්ම උයාගත්තා. සරල දේවල්. මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. මාළු ඕගොල්ලෝ දන්නවා මුහුදු මාළුන්ට වැඩිය මිරිදිය මාළු කියන්නේ ගංගේ වැවේ දොලේ ඉන්න මාළුන්ගේ තියෙන පෝෂණය කොච්චර වැඩිද කියලා දන්නවා. මොකද හරිම රසයි. හැබැයි මම කියන්නේ මේ අනම්මන වසවිස එකතු වෙච්ච ගංගාවලින් නෙමෙයි. මේවා මේ වෙල් මාළු කියන්නේ ඕගොල්ලෝ දන්නවා වෙලවල් වල ඉන්න මාළුන්ගෙන් අපි අල්ලගත්ත මාළු ඉන්නේ. මුන්ගේ කිසිම වසක් විසක් නැහැ. මම උත් කවලම් වෙලා නැහැ. ඉතින් හරි රස ගුණ දේවල් තමයි මේ තියෙන්නේ. මම කියන්නේ ඔයගොල්ලෝ දිගටම එකතු වෙන්න. මේක තමයි මම ආවේ අද මේ වීඩියෝ එක අරගෙන රස කෑම වේලා. ඔයගොල්ලෝ බලන්න.